ආයිබුවන් ළමයි මං කලින් වීඩියෝ එකේදී කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන හැටි ඉගෙනුවා. ඒකේ මම අවසානයේ ඔයාලට අභ්‍යාසයක් දුන්නා. මං හිතනවා මේ වීඩියෝ එකට එනකොට ඒ අභ්‍යාසය කරලා මේ වීඩියෝ එක බලන්න ඒවි කියලා. කරලා නැත්නම් ඒ වීඩියෝ එක බලලා අභ්‍යාසය කරලා මේ වීඩියෝ එක බලන්න ඉන්න. මොකද මම මේ වීඩියෝ එකෙන් ඒ අභ්‍යාසය එකින් එක පැහැදිලි කරන්න හදන්නේ. හරි. අපි එහෙනම් වීඩියෝ එකට යමු. මේ අර්ධ වෘත්තයේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්න තමයි අපි යන්නේ. දැන් අපි දන්නවා ඉස්සෙල්ලා ඉගෙන ගත්තා පරිමිතිය සමානයි චාප දිග ධන අරේවල් දෙකේ එකතුව. චාප දිග 360න් θ 2πr ධන 2r. මේකේ θ ගය අර්ධ වෘත්තයක් නිසා θ ගය අංශක 180යි. 360න් 180 ගුණ කිරීම 2 ගුණ කිරීම 22 බෙදීම 7 ගුණ කිරීම මේකේ අරය කීයද? මේ විස්කම්භයනේ දීලා තියෙන්නේ. අරේවල් දෙකේ එකතුව දීලා තියෙන්නේ 14යි කියලා. එහෙනම් අරය කියලා කියන්නේ 14 බෙදෙන දෙකෙන් සෙන්ටිමීටර 7යි. ධන දෙවතා 2 ගුණ කිරීම 7. 180ට 1යි 180ට 2යි 2ට 2 කැපෙනවා 7ට 7 කැපෙනවා. ඒතර 22 ධන 7 7 14යි. සමානයි 4යි 5යි 6යි 3යි 36යි සෙන්ටිමීටර. මේ අර්ධ වෘත්තයේ පරිමිතිය තමයි 36යි සෙන්ටිමීටර. හරි. මේ ගාන වෘත්තයෙන් 4න් එකක් කියලා අපිට පේනවා. මේක අංශක 90ක් නිසා. හරි. මේක පරිමිතිය හොයන පරිමිතිය සමානයි 360න් θ වතාවක් 2πr ධන 2r. 360න් θ මේක අංශක 90යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි. r කියන්නේ අරය කියලා කියන්නේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳන් වෘත්තයේ පරිධියට ඇති දුර තමයි අරය කියලා කියන්නේ. ඒතර අරය 14යි සෙන්ටිමීටර. ධන 2යි r කියන්නේ 14 සෙන්ටිමීටර. ඒතර 90 1යි 90 4යි 2ට 1යි 2ට 2යි 7ට 1යි 7ට 2යි 2ට 1යි 22ට 11යි. එතකොට 22 ධන 14 ගුණ කරාම දෙකෙන් 28යි. 8 9 10 එකක් ඉතිරි 4යි 5යි. 50 සෙන්ටිමීටර තමයි මේ වෘත්තයෙන් 4න් එක කොටසේ පරිමිතිය 50 සෙන්ටිමීටර. හරි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය තමයි හොයන්න තියෙන්නේ. පරිමිතිය කියන්නේ වටේ දිග. ඒතර පරිමිතිය සමානයි 360න් θ 2π ධන 2r. මේකේ 360න් θ කියන්නේ අංශක 60යි. 60 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 21 සෙන්ටිමීටර ධන 2 ගුණ කිරීම r කියන්නේ 21 සෙන්ටිමීටර. එතන මේක සුළු කරාම 22යි. මේක සුළු කරාම 42යි. එකතුව 64යි. හරි. මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය අපි හොයමු. දන්නම පරිමිතිය සමානයි 360න් θ වතාවක් 2πr ධන 2r කිය. 360න් මේ θ ගය අංශක 200යි. ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7යි r කියන්නේ 7යි ධන 2 ගුණ කිරීම 7යි. මේ බිඳුව කැපෙනවා 4 ඒවා 5යි 4 ඒවා 9යි 7 ඒවා 1යි 10යි 220 බෙදීම 9 ධන 14යි සමානයි
220 9න් බෙදුවම 24.44 ධන 14. එතකොට 38.44 සෙන්ටිමීටර තමයි මේකේ පරිමිතිය එන්නේ. මේ ගාණේ කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණයේ අංශක 180යිලු පරිමිතිය 180 සෙන්ටිමීටර්ලු. අරය තමයි අපිට හොයන්න කියලා තියෙන්නේ. දැන් මේකේ කෝණයේ අංශක 180යි නම් අපිට තේරෙනවා මේ කේන්ද්‍රික ඛණ්ඩය අර්ධ වෘත්තයක් කියලා. අර්ධ වෘත්තයක්. එහෙනම් පරිමිතිය සමානයි අපිට ලියන්න පුළුවන් 360න් θ 2πr දාන 2r කියලා. ඒ පරිමිතිය සමානයි 180 සෙන්ටිමීටර වලට. එතකොට 360න් 180 ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r ධන 2r සමානයි 180 සෙන්ටිමීටර. එතන මේක සුළු කරාම 22r බෙදීම 7යි ධන 2r සමානයි 180යි. මේක සුළු කරාම r අගේ අපි ගන්නවා r අගේ අපි හොයාගන්න පුළුවන් අපිට r සමානයි 35 සෙන්ටිමීටර කියලා. හරි. හරි. අපි දැන් මේ ගාන බලමු. මේක කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් තියෙනවා. ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය අංශක 120යිලු පරිමිතිය සෙන්ටිමීටර 43යිලු අරය හොයන්න කියලා තියෙනවා. දැන් 120යි දැන් පරිමිතිය අපි හොයන්න පුළුවන් පරිමිතිය සමානයි 360න් θ 2πr ධන 2r නේ. අපි අරේ විදියට r ගමු. එතකොට 360න් θ කියන්නේ අංශක 120යි ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r දන්නේ ධන 2r සමානයි 43යි. බිඳුවට බිඳුවයි 12 වරක් 1යි 12 වරක් 3යි. එතකොට 44යි r බෙදීම 7 වරක් 3 21 ධන 2යි r සමානයි 43. සේරම 21න් ගුණ කරනවා 44යි r ධන 42යි r සමානයි 43 ගුණ කිරීම 21. 4යි 5යි 6යි 4යි 4යි 8යි 86යි r සමානයි 43 ගුණ කිරීම 21යි. r සමානයි 43 ගුණ කිරීම 21 බෙදීම 86යි 41 1යි 43 1යි 43 මෙතෙන්ට 2යි. එතකොට r සමානයි 21 දෙකෙන් බෙදුවම 10.5 සෙන්ටිමීටර. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ අරය 10.5 සෙන්ටිමීටර. හරි. මේ කියන විදිහට කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය 64 සෙන්ටිමීටර්ලු අරය 21 සෙන්ටිමීටර්ලු කේන්ද්‍රික කෝණය θ හොයන්න තියෙන්නේ. හරි. අපි දන්නවා පරිමිතිය සමානයි 360න් θ වතාවක් 2πr ධන 2r කියලා. එතකොට 360න් θ කියන්නේ θ ගේ දන්නේ ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 21 ධන 2 ගුණ කිරීම 21 සමානයි 64යි සෙන්ටිමීටර. එතකොට මේ 7ට 1යි 7 වරක් 3යි 1යි 180යි 90යි 11යි 3 වරක් 1යි 3 වරක් 3 9යි 30යි. එතකොට 11යි θ බෙදීම 30 ධන 21 ගුණ කරාම 2කින් 42 සමානයි 64යි. සේරම 30න් ගුණ කරනවා නෑ 11යි θ බෙදීම 30 සමානයි 64න් අඩු කරනවා 42. එතකොට 11යි θ සමානයි 6න් 4ක් අඩු කරාම 2යි 4න් 2ක් අඩු කරාම 2යි. ගුණ කිරීම 30 11න් බෙදනවා
එතකොට t ට සමානයි අපිට එනවා මේක 11න් බෙදුවම 11ට 1යි 11ට 2යි t ට සමානයි අංශක 60. හරි. එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ කේන්ද්‍ර කෝණය සමානයි අංශක 60. හරි ළමයි. අපි දැන් මේ ගණනත් බලමු. මේ මම එකම ගණන් ගොඩක් හදන්නේ ඔයාලට එතකොට මේ ගණන් හදන්න පුරුදු වෙනවා. ඒක නිසා එකම ගාන නැවත නැවත හරි නැත්නම් එකම විදිහ ගණන් සෙට් එකක් හදලා පුරුදු වෙන්න. හරි. මේ ගානට යන්න. මේ කේන්ද්‍රික කෝණයේ පරිමිතිය දීලා තියෙනවා 53 සෙන්ටිමීටර කියලා. අරය 21 සෙන්ටිමීටර කේන්ද්‍ර කෝණය θ. ඒතර θ තමයි අපිට හොයන්න තියෙන්නේ. අපි දන්නවා පරිමිතිය සමානයි 360න් θ 2πr ධන 2r කියලා. එතකොට අපි θ අගේ දන්නේ 360න් θ ගුණ කිරීම 2 ගුණ කිරීම 5 කියන්නේ 22 බෙදීම 7 ගුණ කිරීම r කියන්නේ 21යි ධන 2 ගුණ කිරීම 21 සමානයි 53 සෙන්ටිමීටර. 7ට 1යි 4ට 3යි 1යි 180යි 90යි 11යි 3ට 1යි 3ට 30යි. එතකොට 11යි θ බෙදීම 30 ධන 42 සමානයි 53යි. එතකොට 11යි θ බෙදීම 30 සමානයි 53න් 42ක් ගියාම 3න් 2ක් 1යි 5න් 4ක් 11යි මේ 11ට මේ 11 කැපෙනවා. ඒතර t ට සමානයි අංශක 30යි. හරි. මේකේ කෝණය අංශක 30යි. මම ළමයි මේක වේගින් කරගෙන ගියා. මොකද එක වගේම ගණන් සෙට් එකක් නිසා. හරි. හරි ළමයි මම මේ අභ්‍යාසයේ සේරම ප්‍රශ්න කතා කරා. මොකක් හරි ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම ඒක ආයෙ පැහැදිලි කරලා දාන්නම්. හරි එහෙනම් ඊළඟ පාඩමෙන් අපි හම්බෙමු.